අයිබෝවන් රියල් ලයිෆ් TV විසාදරෙන් පිළිගන්නවා මගේ මේ අවුරුද්දේ රූෆ්ටොප් දිවතුවගා සඳහා මේ වතාවේ අපි ගොඩාක් වර්ග වගා කරලා තියෙනවා මිරිස් වර්ග ගෝවා මල් ගෝවා ගෙඩි ගෝවා බණ්ඩක්කා ඒ වගේම විශේෂ තව වර්ග කීපයක් වගා කරලා තියෙනවා ඉතින් බලාපොරොත්තු වෙනවා ඔබ දැනුවත් කරන්න මේ වසරේ මගේ වගාව සම්බන්ධයෙන් මේ සැරේ මේ අවුරුද්දේ අපි වගාව පටන් ගත්තේ පෙබරවාරි වල. එතකොට අපි තවානක් දැම්මොත් සාමාන්‍යයෙන් මිරිස්සට තවාන කරලා දවස් 21ක් ඇතුළත අපිට පුළුවන් 21ක් පිරෙනකොට ඒතන තවාණෙන් අයින් අරගෙන මේ ශේෂ්ත්‍රයේ වගා කරන්න. ඉතින් ඒ විදිහට තමයි දැන් මේ පෝච්චි වල අපි වගා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මාස එකමාරක් යනකොට හිටවලා මල් පිපිලා කරල් හැදෙනවා. ඉතින් අපිට මාස දෙකමාරෙකට අස්සන්න ලබා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ පෙඩ්ලුවම් මිරිස් වල අපේ දේශීය වර්ගයේ තවත් වර්ගයක්. දැන් මෙතන අපේ වර්ග කීපයක් හැදිලා තියෙනවා. දැන් බැලුවොත් එහෙම මේ පෙඩ්ලුවම් මිරිස් වර්ගය ලා කොළ පාටයි දිගයි. ඉතින් ඒ වගේ විවිධ වර්ග මෙතන හැදිලා තියෙනවා. මම එක එක ඔබට පෙන්වන්නම් ඒ වර්ග. මේ තියෙන්නේ දම් පාට ලුහුරු පෙඩ්ලුවම් මිරිස් එක. මෙතන තියෙනවා කොළ පාට බැඩ්ලුවම් මිරිස් එක. මිරිස් වගා කරනකොට අපිට එන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට කොඩ වෙනවා මිරිස්. ඒ කියන්නේ මයිටාවුන් ඒක ඇටැක් කරාම තමයි මයිට වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් ඇටැක් කරාම කොළේ උඩට නැමෙනවා. අනිත් කට්ටිය ඇටැක් කරාම කොළේ පහළට නැමෙනවා. ඊට අමතරව තව ඉන්නවා කලාමැදිරියෝ කියලා නිකන් රතු පාට හුරු පොඩි සතෙක්. එයා ඇවිල්ලා කරන්නේ මේ කොළේ යටින් කනවා. ඒ කාපුවාම දැන් මේ මෙතන මේ වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. මේ දැන් කොළේ යටින් කාලා එතකොට කොළේ වේලිලා යනවා. මේ ඉතින් මේ වගේ ප්‍රශ්න දැන් මිරිස් වගාවට තියෙනවා. ඒ වගේම සමහර මිරිස් කරල් කන සත්තුත් ඉන්නවා. දැන් අපි මේ මිරිස් වගාවක් මේ විදිහට කරාම සාමාන්‍යයෙන් මාස දෙකක් යනකොට එකමාර දෙකමාර අතරේ අපිට හොඳට අසන්න හැදිලා මිරිස් කඩා ගන්නත් පුළුවන්. මිරිස් අසන්න ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනකම් මේ වගාවෙන් අපිට අසන්න ගන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ගස් පරණ වුණාම ගස් කපලා ආපහු අතු කපලා පෝර දාලා අලුත් ගස් විදියට ආයි හදාගෙන අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේවට එන්නේ සමහර ලෙඩ තමයි අර මිරිස් කොළ පොඩ වීම. මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ මිරිස් කොළ පොඩ වීමට එන. මේ මිරිස් ගස් වලට එන. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ විශේෂයෙන්ම අපිට ගෙදරදී හදා ගන්න පුළුවන් සුදු ලූණු කොච්චි වලින් පොඩි කෘමි විකාශනයක්. ඒක කරන්නේ මෙහෙමයි. අපි සුදු ලූණු බිග්ගලවලා පැය 12ක් භූමි තෙල් එකක ගිල්ලලා තියෙනවා. ඊට පස්සේ පැය 12න් පස්සේ අරගෙන මේක කොටලා හොඳට ඉස්ම ගන්නවා. ඊට පස්සේ අපි සැර කොච්චි අපි කියමුකෝ සුදු ලුණු ග්‍රෑම් 100ක් ගත්තා කියලා. කොච්චි ග්‍රෑම් 50ක් ගන්නවා. ඒකත් කොටලා ඉස්ම අරගෙන මේ දෙක එකට මිශ්‍ර කරලා රින්සෝ කුඩු ඇඟිලි දෙකෙන් පොඩි ප්‍රමාණයක් අරන් දාලා එකට 4ක් විතර වතුර දාලා ස්ප්‍රේ කරන්න ගස් වලට. කොට ගොඩක් වෙලාවට කොඩ වෙන ප්‍රශ්නේ ඒට අමතරව කුඩිත්තෝ පිටිමැක්ක වගේ එනවනම් ඒවට මේ තියෙන්නේ අපේ මල් ගෝවා වගාව. එතකොට මෙතන තියෙනවා ගෙඩි ගෝවා වගාව. දැන් මේ පෝච්චි වල ටොප් එකේ මේවා වවලා තියෙනවා. බටු වගාව. දැන් මේ වගේ බටු වගාවකට සමහර ලාවට මේ කුඩිත්තෝ එනවා. දැන් මේ කොළවල දැන් මෙතන මේකට ඇවිල්ලා තියෙනවා. අපිට ඒ වගේ වෙලාවදී පුළුවන් වතුර හෝස් එක ටිකක් හයි ප්‍රෙෂර් කරලා අල්ලපුවාම මේගොල්ලන්ම හේදිලා යනවා.
ඉතින් රසායනික කුමිනාශක නොවේදා අපි එක ක්‍රමවේද අපිට මේ වගේ වෑන් පුළුවන් මේ සත්තුන් අයින් කරගන්න. එහෙම නැත්නම් මේකේ තියෙන්නේ මේ මගේ ටිකක් අදට මේ සත්තු ඉන්න කොළ ටික අපි කඩලා අයින් කරගන්නවා. මේම ඊට පස්සේ අපි ඈතක දාන්න ඕනේ ළඟ දාන්න හොඳ නැහැ මොකද නැත්තම් මේ වෑන් අනිත් ඒවාට ඉක්මනට බෝ වෙනවා. මේ දම්පාට වම්බටු විශේෂයක් මේක ලංකාවෙත් තියෙනවා ඉන්දියාවෙත් බහුල වශයෙන් තියෙන වම්බටු වර්ගයක් තමයි මේක. දැන් අපි බටුව ගාවක් මේ විදිහට කරාම සාමාන්‍යයෙන් හිතවල මාසෙකමාරක් යනකොට මල් පිපිලා මාස දෙකමාරක් යනකොට අසෙන්න ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි මේ බටුව ගාවක් මිරිස් වලට වඩා සාමාන්‍යයෙන් පරණ වෙනකොට කපලා ආයි පෝර දාපුවම අලුත් වතු ඇවිල්ලා අලුත් වගාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මගේ අත්දැකීමෙන් මට කියන්න පුළුවන් මම එක මිරිස් වම්බටු ගහක් අවුරුදු 3ක් තියාගෙන තියෙනවා ඒ විදිහට කපලා පෝර දාලා මම 3 පාරක් එහෙම විදිහට කපලා පෝර දාලා අලුත් ගහක් විදිහට ආයි හදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ වම්බටු නිතරම හිටවන්න අවශ්‍යත් නැහැ. අපි මේ විදිහට කරොත් අපිට එක ගහක් අවුරුදු 3ක් විතර වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන අපේ තක්කලි වගාව. මේ තක්කලිත් හිටවලා සාමාන්‍යයෙන් මාසයකමාරක් අතරදී මල් පිපිලා මේ වගේ අස්සෙන්න අපිට ගන්න පුළුවන්. ක්ලස්ටර් බීන් කියන වර්ගය මේක ඉන්දියාවේ තියෙන එළවලු වර්ගයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අර බෝංචි කරල් වගේ බෝංචි ගහ දිගේ හැදෙන්නේ කඳ දිගේම. දැන් මේ හැම කොළයක් එක්කම මල් ඇවිල්ලා කරල් එනවා. දැන් මේ මෙතන විශේෂයෙන්ම දකින්න පුළුවන් මේ මලේ දිගටම පොකුරට කරල් උඩට එනවා. මේ තියෙන අපේ බණ්ඩක්ක වගාව. මෙතන බණ්ඩක්ක වර්ග දෙකක් තියෙනවා. මේ මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ රතු පාට මෙතන කොළේ මුල රතු පාටක් තියෙනවා. මේක තමයි මේ ඇද්දල් බණ්ඩක්ක. එතකොට සාමාන්‍ය බණ්ඩක්ක වර්ගය තමයි මේ තියෙන්නේ. මේක එහෙම පාටක් නැහැ. හැබැයි මේකෙත් එච්චර දිගට ඇද්දල් බණ්ඩක්ක වගේ දිගට නොහැදුනාට සාමාන්‍ය දිගට බණ්ඩක්ක කරලා හැදෙනවා. මේ තියෙන්නේ කොත්තමල්ලි වගාවක්. මේ පෝච්චි වල ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කොත්තමල්ලි පැල තියෙනවා. ඉන්නේ චයිනීස් කැබේජ් පැකට් දෙකක්. අපිට ඒවත් හදාගන්න පුළුවන් බොහොම ලේසියි. මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පෝච්චි වල හදපු ගොටුකොළ වගාවක්. දැන් මේ වගේ ගොටුකොළ වගාවක් තිබ්බොත් අපිට මේ වගේ දෙට ගොටුකොළ නිතරම වාගේ අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ වගේ අපිට මේ කම්බි වලින් පෝච්චි එක කම්බි රාමුවක් සකස් කරලා හදාගන්න රාමුවකට යවන්න පුළුවන් මේ වගේ තිත් අඟුණ, හිරි අඟුණ, ඒ වගේ මේ වැල් යන්නේ. ඉතින් අපිට ගෙදරදිම ලස්සනයි මේක දෙපැත්තෙන් දෙකක් තිබ්බහම නිකන් ආරුක්කෝ වගේ. මේ තියෙන්නේ මගේ මාළු මිරිස් වගාව. ඔයගොල්ලන්ට පේනවා මේ මාළු මිරිස් හැදලා තියෙනවා. මෙතන චුට්ටක් වතුලයි ඒකයි මේ ගස් ටිකක් කුස ගිහිල්ලා තියෙන්නේ. හොඳට අවුවෙන්නවා නම් හොඳට කරල් වෙනවා. තියෙන්නේ පැටකොළු වගාවක්. මේ රමුටන් ගහට යවලා තියෙන්නේ. මේ කරල් ඒකනේ එනවනේ වෙලේ. මේ තියෙන අපේ අමු මිරිස් ප්‍රභේදයක්. මේක තව මාසෙකමාරෙන් අස්සෙන්න ගන්න මේ කියන්නේ මල් පිපෙනවා. ඊට පස්සේ මාස දෙකමාර යනකොට අස්සෙන්න ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ප්‍රභේදයක්. මෙතන මේ මිරිස් කල්ලෙට ඉච්චරම තද කොළ පැහැ නැහැ. ලා කොළ පාටයි දිගයි. රතු ගෝවා. දැන් අපි ඕගොල්ලන්ට පෙන්නවා අපේ මේ රූෆ්ටොප් එකේ තියෙන වගාව. ඒ කියන්නේ අපි මිරිස්, වම්බටු, ගෝවා, තක්කාලි, කොටුකොළ, පඳුරු කම්මැලි ඒ ගොඩාක් වර්ග. ඇත්තටම අපි මේ වගා කරලා ඔබට පෙන්වන්නේ ඔබටත් ඔබේ ගෙවත්තේ මේ වගේ හදාගෙන ඔබට ගෙදරට අවශ්‍ය වෙන එළවලු පළතුරු ටික ගෙදරම සාදා ගන්න. ඉතින් මේවා කරනකොට තියෙන වාසිය තමයි අපි වැඩ කරනකොට අපි නිරෝගී වෙනවා. ඒ වගේම අපිට ආර්ථික වශයෙන්ුත් මේ ඵලදායී. මොකද අපිට එළවලු කඩේ යන්න ඕනේ. එළවලු ටික ගන්න පුළුවන්. ඉතින් මේ වසවිසෙන් තොර ආහාර අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේවා ඇත්තටම හරිම අපේ ජීවිතයට වැදගත්. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට මේ දේශීය බීජ වර්ග අපෙන් ඕගොල්ලන්ට ලබා දෙන්න. ඒ වගේම අවශ්‍ය උපදෙස් තියෙනවා නම් මේ වගාවේදී ඕගොල්ලන්ට හමු වෙන ගැටලු ඒවට උපදෙස් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවත දවසක අපි රියල් ලයිෆ් ටීවී වලින් හමු වෙනකන් ඔබට සුවදායක ජීවිතයක් ආයුබෝවන්.